අයිබෝවන් මම Java Institute for Advanced Technology කැම්පස් එකේ ෆස්ට් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්. අද අපි කතා කරන්න යන්නේ කොහොමද eShop project එක sign in sign up page එකක් වැඩ කරන්න කියලා. මුලින්ම ඒ site එකේ වැඩේ වෙන්නේ කොහොමද කියලා මුලින්ම බලමු. හරි, අපි මුලින්ම බලමු නිව් කස්ටමර් කෙනෙක් මේකට ලොග් වෙලා එයාව රෙජිස්ටර් කරගන්න කොහොමද කියලා. මුලින්ම අපි මෙතනට ඩීටේල්ස් ටිකක් දෙමු. මේ විදිහට ජෙන්ඩර් එක සිලෙක්ට් කරමු මේල් කියලා. ඊළඟට අපි sign up වෙමු. sign up වුණාම අපි බලන්න ඕන ඒ කස්ටමර්ගේ ඩීටේල්ස් ටික මේ ඩේටාබේස් එකේ සේව් වෙනවද කියලා. අපි ඒක බලමු ඩේටාබේස් එක ඕපන් කරගෙන. බලමු යූසර්ගේ ඩේටා වල ඕගොල්ලන්ට පේනවා ඇති pubudu@gmail.com කියලා කෙනෙක් sign up වුණා කියලා පෙන්නනවා. එතකොට ඒ sign up part එක ඊළඟට අපි බලමු sign in වෙන්න කොහොමද කියලා. අපි රෙජිස්ටර් වෙච්ච කස්ටමර්ගේ Gmail එක මෙතැන්ට දාගමු. Gmail කියන තැනට පාස්වර්ඩ් එක දාගමු. මෙතැන්ට පාස්වර්ඩ් එකක් මේ විදිහට දාගෙන remember me option එක ටික් කරගෙන sign in වෙමු. sign in වුණාට පස්සේ home page එකට load වෙනවා. ඊළඟට අපි බලමු මේකේ කොහොමද code part එක වැඩ කරන්නේ කියලා. මේ තමයි අපේ sign in sign up page එකේ code එක. මෙතනින් අපි මුලින්ම මෙහෙම header එකක් දාගෙන අපේ title එක දාලා තිනවා eShop කියලා. ඊළඟට අපි link කරගෙන තිනවා bootstrap file එක. ඊළඟට අපි link කරගෙන තිනවා style.css file එක. ඊළඟට අපි link කරගෙන තිනවා මෙන්න මේ icon එක, logo එක, logo svg එක අපි රිසෝස් ෆයිල් වලින් මෙතන ලින්ක් කරගෙන තියෙනවා. අපි ඊළඟට බලමු මේකේ බොඩි ක්ලාස් එක මේන් බොඩි කියලා දාගෙන තියෙනවා. ඒ බොඩි ක්ලාස් එක මේන් බොඩි කියලා දාගෙන තියෙන්නේ මෙතන style.css වලින් ඒක ස්ටයිල් කරන්න පුළුවන් වෙන්න. හැමතිස්සෙම අපි ක්ලාස් එකක් දාන්නේ style.css වලට, id එකක් දාන්නේ ඒක javascript වලට ගන්න. ඊට පස්සේ අපි බලමු බොඩි ක්ලාස් එකෙන් බොඩි ක්ලාස් එකට මොකක්ද කරලා තියෙන ස්ටයිල් එක කියලා. මේ තියෙන්නේ බොඩි ක්ලාස් එක මේන් බොඩි එක. මේන් බොඩි එකට මුලින්ම අපි කරලා තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එකක් දාගෙන තියෙනවා. ඒක මගේ රිසෝස් ෆයිල් වල තියෙන ඉමේජ් එකක්. ඊළඟට අපි මෙතන බෑග්ග්‍රවුන්ඩ් සයිස් එක හදලා තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් එක ෆුල් කවර් වෙන විදියට කවර් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් පොසිෂන් එක දාලා තියෙනවා සෙන්ටර්. ඊළඟට අපි බෑග්ග්‍රවුන්ඩ් රිපීට් එක දාලා තියෙනවා. ඒ කියන්නේ ආයි ඒ බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එක රිපීට් නොවෙන්න නෝ රිපීට් කියලා එකක් දාලා තියෙනවා. ඊළඟට අපි බලමු iindex ෆයිල් එකට යමු. iindex ෆයිල් එකට ගියහම අපිට බලා ගන්න පුළුවන් මෙතන මේන් බොඩි එකෙන් පස්සේ මෙතන ක්ලාස් එකක් දාලා div class call12 logo කියලා. බලමු අපේ ක්ලාස් එකකින් style.css එකෙන් අපි ස්ටයිල් කරලා තියෙන විදිය ලෝගෝ එක. අපි මේ ලෝගෝ එක දාගෙන තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එක. අපි ඒකත් රිසෝස් ෆයිල් වල තියෙන ඉමේජ් එකක් තමයි මෙන්න මේ ඉමේජ් එක දාගෙන තියෙන්නේ. ඊළඟට ඒකේ height එක පික්සල් 100ක් කියලා දාලා තියෙනවා. අපි ඒකේ බෑග්ග්‍රවුන්ඩ් සයිස් එක කවර් දාන්නේ නැහැ. මොකද ඒක ෆුල් කවර් වෙන්නේ නැති නිසා ඒක කන්ටේන් කරලා තියෙන්නේ. ඊළඟට බෑග්ග්‍රවුන්ඩ් පොසිෂන් එකක් දීලා තියෙනවා. ඒක සෙන්ටර් කියලා දාලා තියෙන්නේ. ඊළඟට බෑග්ග්‍රවුන්ඩ් රිපීට් එකක් දාලා තියෙනවා. ඒක නෝ රිපීට් වෙන්න. ඒ කියන්නේ ආයි බෑග්ග්‍රවුන්ඩ් ලෝගෝ එක ඒක රිපීට් නොවෙන්න. ඊළඟට අපි ආයි ඉන්ඩෙක්ස් ෆයිල් එකට ගියොත් ඒකේ තියෙනවා අපි ක්ලාස් එකක් දාගෙන text center title 1 කියලා ක්ලාස් එකක් දාලා hi welcome to eShop කියලා. ඒ කියන්නේ මෙන්න මේ කෝඩ් එක ඒක අපි බලමු ස්ටයිල් කරගෙන තියෙන විදිය.
මේ තියෙන්නේ මගේ මම තෝරගත්ත ෆොන්ට් ෆේස් දෙක. ඒ ෆොන්ට් ෆේස් දෙකම මුළු සයිට් එකේම ෆොන්ට් ෆේස් දෙකයි තියෙන්නේ. ඒ දෙක තමයි ක්වික්සෑන්ඩ් එකයි හනි එකයි. ඊළඟට අපි බලමු මේ තියෙන ෆොන්ට් ෆැමිලි එක සහ ෆොන්ට් සයිස් එක අපි යොදා ගන්න. අපි බලමු ටයිටල් 1 කියන කෝඩ් එක කොහොමද අපි ස්ටයිල් කරගෙන තියෙන්නේ කියලා. ෆොන්ට් ෆැමිලි එක දාගෙන තියෙනවා හනි. අපි කලින් කිව්ව විදිහට පාවිච්චි කරන්න. ඊළඟට ෆොන්ට් සයිස් එක දීලා තියෙනවා 30 pixels. ඊළඟට අපි letter spacing දීලා තියෙනවා 3 pixels. letter spacing කියන්නේ letters අතර තියෙන පරතරය. 3 pixels අපි දීලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි හනි ෆොන්ට් එකෙන් මේක වැටලා තියෙන්නේ. ඊළඟට අපි ආයෙ යමු index file එකට. index file එකට ගියාම මෙතන දීලා තියෙනවා background මේක background class එක. ඊළඟට මෙතන div class එකක් දීලා call lg6 id එක අපි sign up box එක id එකක් දීලා අල්ලගෙන තියෙනවා sign up box කියලා javascript file එකේ. ඊළඟට අපි යමු මේ p class කියලා එකක් තියෙනවා. ඒ p class title 2 කියලා එකක් class එකක් දාලා create new account කියලා කෝඩ් එක අල්ලගෙන තියෙනවා. මෙන්න මේක බලමු අපි බලමු ඒ create new account එකට කරලා තියෙන styles මොනවද කියලා. මේ තියෙන්නේ title 2 එකට කරලා තියෙන styles. font size එක දාලා තියෙනවා 25ක්. සහ font weight එක bold කරලා තියෙනවා. ඒ කියන්නේ bold කරලා තියෙනවා කියන්නේ මේවා ඔයාලට පේනවා මේවට වඩා තද පාටක් තමයි මේ font එකේ තියෙන්නේ. එතකොට අපි font එක bold කරලා තියෙන්නේ. ඒක තමයි අපි ඒකට කරපු style එක. ඊට පස්සේ අපි alert එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපි div classes දාලා මෙහෙම first name එක input text එකක් type එක text එකක් දාලා first name එක දාන්න last name එක දාන්න email password mobile gender එක දාන්න ඒ විදිහට හදලා තියෙනවා. ඒවටත් සේරම මේ වගේ IDs දීලා තියෙනවා. JavaScript එකෙන් functions දෙන්න. ඒක මේ තියෙන්නේ ඒ ටික. බලමු JavaScript එකෙන් යන්න JavaScript එකට යන්න කලින් අපි ඊළඟට බලමු sign in page එක කොහොමද හැදිලා තියෙන්නේ කියලා. අපි මේ දාලා තියෙනවා div class එකක් කලින් sign up එකේ වගේම ID එකක් දීලා sign in box එක. ඊළඟට අපි title එකක් දීලා sign in එක කොහොමද design වෙන්නේ කියලා දීලා තියෙනවා. අපි class එකක් අරගෙන title 2 කියලා sign in බටන් එක අල්ලගෙන තියෙනවා. අපි බලමු title 2 එකේ කොහොමත් ඒ විදිහටම තමයි සමාන විදිහට තමයි අපි මේක දීලා තියෙන්නේ. ඊළඟට අපි බලමු ඒකෙත් අර විදිහටම div classes හදලා email එකට වෙන වෙනම password එකට remember me option එකට වෙනම එහෙම දීලා තියෙනවා. ඊළඟට මෙතන වෙනම ෆන්ක්ෂන් එකක් දීලා තියෙනවා forgot password වලට. ඒක අපි ඊළඟ වීඩියෝ එකෙන් තමයි එතනම කතා කරන්නේ. div class එක මෙතන හදලා div class එකක් හදලා මෙතන sign in මේක හදලා තියෙනවා. sign in button එක හදලා තියෙනවා. ඒ sign in button එකට on click එකක් දාලා තියෙනවා sign in කියලා function එකක් call කරන්න. මෙතන new to eShop join now කියන එකටත් on click එකක් දාලා change view මේ එකක් දාලා ඒ කියන්නේ අපි new customer කෙනෙක් නම් change වෙන විදිහට හදලා තියෙනවා. ඒ කියන්නේ sign in page sign up page එකට මෙතන change view එකක් දාලා ඒ වගේම මෙතන sign up එකේ on click එකක් දාලා sign up වෙන්න sign up වුණ ගමන් ඒ function එක call වෙන්න මෙතනට sign up function එක call වෙන්න දාලා තියෙනවා on click එක. ඒ වගේම already have an account sign in page එකට ටග් ගාලා මාරු වෙන්න on click එකක් දාලා තියෙනවා. මෙතන change view කියලා on click එකක් දාලා තියෙනවා. අපි බලමු ඒවා කොහොමද JavaScript file එකකින් වැඩ කරන්නේ කියලා. මේ තියෙන්නේ change view function එකට අදාළ ටික.
මෙතන වේරියබල් එකකින් සයින්අප් බොක්ස් කියලා සයින්අප් බොක්ස් කියන මේ වේරියබල් එක අල්ලගෙන තියෙනවා document.getElementById කියලා. එතනින් ඒ වේරියබල් දෙක අල්ලගෙන තියෙනවා. මෙතනින් සයින්අප් බොක්ස් ටොගල් කරලා තියෙනවා d_none කියලා. ඒ d_none කියන එකෙන් අදහස් වෙන්නේ div class එක හංගනවා වගේ දෙයක්. ඒ කියන්නේ සයින්අප් class එක පෙන්නනකොට සයින් ඉන් බොක්ස් එක හැංගෙන්න සයින් බොක්ස් එක පෙන්වනකොට සයින්අප් බොක්ස් එක හැංගෙන්න. ඊළඟට මේ තියෙන්නේ ෆන්ක්ෂන් සයින්අප් එක සයින්අප් එකේ ෆන්ක්ෂන්ස් ටික මේ විදිහට අල්ලගෙන තියෙනවා. මෙතන තියෙන ෆන්ක්ෂන්ස් ටික මේ තියෙන IDs දාපු ෆන්ක්ෂන්ස් ටික මෙතනින් අල්ලගෙන තියෙනවා. ඒ ෆන්ක්ෂන්ස් ටික මේ විදිහට කෝල් කරලා තියෙනවා. ඊළඟට අපි Ajax යූස් කරලා තියෙනවා. Ajax වල ස්ටෙප් හතරම මෙතන යූස් කරලා තියෙනවා. XML HTTP රික්වෙස්ට් එකක් යවලා අපි මෙතන ෆන්ක්ෂන් එක කෝල් කරගෙන තියෙනවා. ඒක තමයි මෙතන තියෙන්නේ මේ Ajax යූස් කරලා. ඊළඟට බලමු ෆන්ක්ෂන් සයින් ඉන් එකේ කොහොමද ෆන්ක්ෂන්ස් ටික වැඩ කරන්න කියලා. මේ ෆන්ක්ෂන් එක සයින් ඉන් මේ ෆන්ක්ෂන් එක අල්ලගෙන තියෙන්නේ මේ සයින් ඉන් එකේ මේ ෆන්ක්ෂන්ස් අල්ලගෙන තියෙන්නේ මම පෙන්නන්න මේ තියෙන සයින් ඉන් බොක්ස් එකේ ID එක මෙතනින් අල්ලගෙන තියෙන්නේ මෙතනින් ඊමේල් එක පාස්වර්ඩ් එක රිමෙම්බර් මී ඔප්ෂන් එක මෙතනින් IDs වලින් අල්ලගෙන තියෙනවා. ඒ ෆන්ක්ෂන්ස් ඔක්කොම මේ විදිහට කෝල් කරලා තියෙනවා. ඊළඟට මෙතන තියෙන්නේ ආයි Ajax යූස් කරලා තියෙනවා. මෙතන ෆන්ක්ෂන්ස් කෝල් වෙන්න ඒ කියන්නේ මෙතනින් කියන්නේ if එකෙන් කියන්නේ මේක සක්සස් වුණොත් කෙලින්ම වින්ඩෝ පේජ් එකට චේන්ජ් වෙන්න කියලා වින්ඩෝ එක චේන්ජ් වෙන්න home.php ෆෝල්ඩර් එකට කියලා. ඒ විදිහට තමයි මෙතන Ajax යූස් කරලා මේක හදලා තියෙන්නේ. ඊළඟට මෙතනත් ඒ විදිහට තමයි මේ Ajax ස්ටෙප් හතරම යූස් කරලා මේ Ajax යූස් කරලා තමයි මේ ටික කරලා තියෙන්නේ. ඒක තමයි අපේ කෝඩ් එකේ පැහැදිලි කිරීම. අපි බලමු ඊළඟට සයින් ඉන් පේජ් එකේ සයින් අප් පේජ් වල රෙස්පොන්සිව් බලමු. හරි අපි දැන් බලමු මේ පේජ් එකේ රෙස්පොන්සිව් කොහොමද කියලා. ඒ කියන්නේ එක එක ඩිවයිස් වලට මේ පේජ් එක රෙස්පොන්ස් වෙන විදිය. අපි බලමු මුලින්ම සාමාන්‍යයෙන් ෆෝන් එකට වගේ කොහොමද මේ පේජ් එක වැඩ කරන්න කියලා. එතනින් අපිට ඕන ෆෝන් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. අපි iPhone 14 Pro Max එක සිලෙක්ට් කරලා බලමු කොහොමද මෙතනින් view වෙන්නේ කියලා. මෙතනින් ඔක්කොම pages ඔක්කොම response වෙනවා. අපි මෙතනින් සිලෙක්ට් කරලා බලමු Samsung S20 Ultra එක. ඒකට පෙන්වන්නේ page එක මෙන්න මේ විදිහට. sign in sign up දෙකම පෙන්නනවා මේ විදිහට. ඒ පේජ් එකේ රෙස්පොන්සිව් පෙන්වන්නේ ඔන්නෝම තමයි. ඊළඟට අපි බලමු අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු මේකේ sign up validations ගැන. Thank you.